අනිකාගේ පෞද්ගලිකත්වය අනිකාගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව තමන්ට තියෙන වගවීම. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ පෞද්ගලික තොරතුරු තමන් දැනගන්න ඕනේද නැද්ද කියන එක පිළිබඳව නිර්වුල් අදහසක් නැති රටක තමයි මේ පෞද්ගලික දත්ත පිළිබඳ ආරක්ෂණ පනත එන්නේ. විශේෂයෙන්ම තමන්ගේ ඇඟිලි සලකුණේ ඉඳලා තමන්ගේ බ්ලඩ් ගෲප් එක එහෙම නැත්නම් තමන්ට තියෙන රෝගාබාධ ඔය සියලු දේවල් ටික මේ කාල සීමාව වෙද්දිත් විවිධ තැන්වලට ඒ අය දීලා ඉවරයි. අපිත් ඇතුළුව සියලු දෙනා. මේ ලබා දෙන තොරතුරු මගේ උපන්දිනේ ඉඳලා මම කැමති අකමැති සියලු දේවල් ලබා දුන්නට පස්සේ ඒ ලබා දෙන ආයතන මේ තොරතුරු කවර ආකාරයකට භාවිතා කරනවාද මම ලබා දුන්නු තොරතුර මගේ අවශ්‍යතාවයට පරිබාහිරව භාවිතා කරලා වෙනත් කණ්ඩායම් වලට ලබා දෙනවද ඒ ආයතන ඒ ලබා ගන්න තොරතුරු යලි කවර ආකාරයකටද අවභාවිතා කරයිද කියන ප්‍රශ්නයට පිළියමක් ලෙස ලබා දෙන පනතක් තමයි අද දවසේදී ඉදිරිපත් වෙන්නේ.